English in 90 seconds with A. Janapriya, the forerunner of the middle part. ඔයාලා අද join වෙලා ඉන්නේ English in 90 seconds with A. ජනප්‍රිය. අදත් මම ඔයාලට ගෙනාවා ඉංග්‍රීසි භාෂාවේ පුංචි වචනයක්. හැබැයි ගොඩක් දෙනෙක් මේකේ meaning එක දන්නේ නැහැ. දන්නේ නැති කම නිසා ගොඩක් දෙනෙක් neglect කරන වචනයක්. මොකක්ද මේ වචනය? RSVP. කොහෙද ඔයාලට මේක දැක ගන්න පුළුවන්? ඔයාලට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී invitations හම්බ වෙනවානේ. එතකොට මෙන්න මේ invitations වල විශේෂයෙන්ම ඔය අපි කියන්නේ informal occasions වල, parties වල, social gatherings වල, weddings වල ඔයාලට හම්බ වෙන invitations වල මේ යටින් තියෙන පුංචි වචනයක් RSVP කියලා. මොකද්ද මේ RSVP කියලා කියන්නේ? ඇත්තටම මේක ඉංග්‍රීසි වචනයක් නෙමෙයි. ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට ආපු වචනයක්. මේක ප්‍රොනවුන්ස් කරන්නේ රේපොන්ඩි සිල්වෝ ප්ලේ. මම ආපහු පාරක් ප්‍රොනවුන්ස් කරලා පෙන්නන්න. රේපොන්ඩි සිල්වෝ ප්ලේ. මේකේ මීනින් එක වෙන්නේ please respond කියලා. එතකොට ඔයාට කෙනෙක් මේක පාඩිය හොස්ට් කරන කෙනා ඔයාට ඉන්විටේෂන් එකක් දුන්නාම ඔයා හොඳට බලන්න ඔයාට ඒකේ RSVP තියෙනවනම් ඒක ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක තමයි. එයාට ටෙලිෆෝන් කෝල් එකක් දීලා එහෙම නැත්නම් ඊමේල් එකක් through ඔයාට පුළුවන් එයාට රෙස්පොන්ස් එකක් දෙන්න. ඔයාගේ පාටිසිපේෂන් එක කන්ෆර්ම් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ පාටිසිපේෂන් එක yes ද no ද කියලා කියන්න. ඉතින් ගොඩක් දෙනෙක්ට ඉන්විටේෂන්ස් හම්බුණාට මේකට ගොඩක් කට්ටිය මම දැකලා තිනවා රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. හේතුව තමයි මේකේ ගොඩක් දෙනෙක් මීනින් එක දන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන පුංචි දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. English in 90 seconds with A. Janapriya.